අද අපි බලමු මේ ලංකාවේ ගොඩක් කතාබහට ලක්ුණ ඒ වගේම අදටත් අභිරහසක් වෙලා තියෙන සිදුවීමක් ගැන. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ. අදටත් ඇත්තරම ගොඩක් දෙනා කතා වෙන කුතුහලය දනවන අභිරහසක් ගැන. ඕ ඒ තමයි දශක 4ක් විතර පරණ ඒ තාමත් උත්තර නැති උපාලි විජේවර්ධන මහත්මයාගේ අතුරුදන් වීම. හරියටම කිව්වොත් 83 පෙබරවාරි මාසේ නේද? ඔව් පෙබරවාරි 13. එදා එයා මැලේසියාවේ කුවාලාලම්පූර් ඉඳන් ලංකාවට ඉමින් ඉඳලා තියෙන්නේ එයාගෙම අර පෞද්ගලික ලියජෙට් 35 යානෙන්. ඉතින් මේ එන අතරමඟදී තමයි යානේ එකපාරටම අතුරුදන් වෙන්නේ. කිසිම හෝඩුවාවක් නැහැ. ඒක තමයි පුදුමේ. ඒ වගේම උපාලි විජේවර්ධන කියන්නේ නිකම්ම කෙනෙක් නෙවෙයිනේ. එයා ඒ කාලේ ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හරිම ප්‍රබල චරිතයක්. ඇත්තටම කැන්ඩෝස් චොක්ලට්. ඒකේ යා ලොකු බහුජාතික සමාගම් එක්ක හැපිලා තමයි ගොඩ නැගුවේ. ඕ ඊට පස්සේ ඩෙල්ටා ටොෆි. ඩෙල්ටා උපාලි පත්තර සමාගම උපාලි ෆියට් කාර් එකලස් කළා උපාලි ටයර්. ලොකු ව්‍යාපාර ගොඩක් එයා යටතේ තිබුණා. අනිකාර සෙලිකා මෝටර රථ ව්‍යාපෘතිය ලංකාවේ කාර් එකක් හදනවා කියන එක ඒ කාලේ ලොකු දෙයක්නේ. ඕ ඒක යාගේ දැක්ම පෙන්වන හොඳ උදාහරණයක්. ඉතින් මේ වගේ ව්‍යාපාරික බලයක් එක්ක දේශපාලන පැත්තට යාගේ යම් බලාපොරොත්තු තිබුණා කියලාත් කතා වුණානේ. ජනාධිපති අපේක්ෂකත්වය ගැන පවා යම් කසුකුසුවක් තිබුණා කියලා කියනවා. ඒක ඇත්තයි. ඉතින් මේ හැමදේම එක තමයි යාගේ අතුරුදන් වීම තවත් අභිරහසක් වෙන්නේ. අර ලියර්ජෙට් 35 යානය ගැන කතා කළොත් ඒවා සාමාන්‍යයෙන් හරිම විශ්වාසදායක යාන විදිහට නේද සැලකෙන්නේ. කුඩා ව්‍යාපාරික ජෙට් යානානේ. ඔව් සාමාන්‍යයෙන් හුඟ ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන යාන වර්ගයක්. ඉතින් එහෙම යානයක් කිසිම ආපදා සංඥාවක්වත් ඇවන්නේ නැතුව අන්තිමට කතා කරාට පස්සේ සම්පූර්ණම නැති වෙලා යනවා කියන එක ඒක තාක්ෂණික පැත්තෙනුත් හිතන්න අමාරු දෙයක්. යානය අතුරුදන් වෙන්නේ අර මලක්කා සමුද්‍ර සංධියට උඩින් පියාසර කරද්දී ඒ හරියේ ලොකු සෝදිසි මෙහෙයුමෙමත් කරා. ඔව් මතකයි. ඒත් කිසිම දෙයක් හම්බුනේ නැහැ නේද යානේගේ කෑල්ලක්වත්. කිසිම දෙයක් සුන්බුන් කෑල්ලක්වත් මලසිරුරක්වත් මුකුත්ම නැහැ. සාමාන්‍යයෙන් ගුවන් අනතුරකදී මොනවා හරි හෝඩුවාවක් හම්බ වෙන්න ඕනේ නේ. ඒක ඇත්තයි. ඉතින් කිසිම භෞතික සාක්ෂියක් නැති වුණාම තමයි අර කුමන්ත්‍රණ කතා මතුවෙන්නේ නේද? අනිවාර්යෙන්ම. මොකද එයාට ව්‍යාපාරික සතුරෝ හිටියද දේශපාලන වශයෙන් අභියෝගයක් වෙයි කියලා හිතපු අය හිටියද එහෙම බලපෑම් තිබුණද මේ ඔක්කොම ප්‍රශ්න මතුවෙනවා. අනික අර ජාත්‍යන්තර බලවේග ගැනත් කතා වුණා නේද? CIA MI6 වගේ. ඕ ඒ කාලේ තිබ්බ සීතල යුද වාතාවරණයත් එක්ක එයාගේ නැගීම සමහර බලවත් පාර්ශවවලට ප්‍රශ්නයක් වුණාද කියලාත් කතා පැතිරුණා. හැබැයි ඉතින් ඒවා ඔප්පු කරපු දේවල් නෙවෙයි. ඒවා මූලාශ්‍රවල තියෙන සමපේක්ෂණ විතරයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් තිබුණු අර ප්‍රබල කටකතාව. එයා ඇත්තටම අනතුරට ලක්ුණේ නැහැ. හිතා තාමම් අතුරුදන් වෙලා වෙන රටක ජීවත් වෙනවා කියලා. ඒ කතාවත් ගොඩක් ජනප්‍රිය වුණා. සමහරව අදටත් ඒක විශ්වාස කරනෝ ඇති. මැලේසියාවේ ඉන්නවා කිව්වා, වෙන නමකින් ඉන්නවා කිව්වා. ඕ ඒ වගේ කතා. මොකද මරණය තහවුරු කරන්න සාක්ෂියක් නැති නිසා මිනිස්සු එහෙම හිතන එකත් අස්වාභාවික නෑ නේද? කිසිම දෙයක් හම්බුනේ නැති එකේ. එහෙම වෙන්නත් බැරි නෑ කියලා හිතනවා ඇති. ඉතින් මේ හැමදේම එකට ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක්. ඇත්තදම. කෙනෙක්ට පුරුවන් දැතරම මෙච්චර ප්‍රසිද්ධ මෙච්චර බලයක් තිබ්බ ජීවිතයක් මුළු අනන්‍යතාවයම නැති කරලා දාලා කිසිම හෝඩුවාවක් නැති වෙන්න අලුත් ජීවිතයක් පටන් ගන්න. එහෙමත් නැත්නම් මේක හුදෙක්ම අවාසනාවන්ත ඒ තාමත් අපිට පැහැදිලි කරන්න බැරි අහම්බ ගුවන් අනතුරක් විතරද? දශක 4කට පස්සෙත් උත්තරයක් නැහැ. උපාලි විජේවර්ධන අභිරහස තාමත් එහෙමමයි. ඒ ගැන ඇත්තටම තව හිතන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා. මේ සිද්ධිය මෙච්චර කාලයක් අභිරහසක් විදියට පවතින ප්‍රධානම හේතුව මොකක් කියලාද කියවෙන්නේ? මෙහෙමයි. මූලිකම කාරණය තමයි ඒ කියන්නේ 100%ක්ම තහවුරු කරන්න පුළුවන් සාක්ෂි නැතිකම. සාක්ෂි නැතිකම. ඔව්. මූලාශ්‍රය කියන විදියට අර ලිය ජෙට් යානය එකට මොකද උන්නේ කියලාවත් අඩුම ගානේකේ සුන්බුන් කැලලක්වත්. තාම හරියටම හොයාගෙන නැහනේ. ඉතින් එහෙම හිඩසක් තියෙනකොට එක එක කතා සැකසංකා මතුවෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඔව්. මිය ගියේ නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ එතනින් තමයි. ඒකත් මූලාශ්‍රය තව තැනක කියනවනේ අර අතුරුදන් වෙන්න කලින් තිබ්බ වටපිටාව ගැන. ඒ කියන්නේ ඕගේ ව්‍යාපාර දේශපාලන සම්බන්ධකම් වගේ දේවල්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේක නිකම්ම අනතුරක් නෙමෙයි. ඊට වඩා සංකීර්ණ දෙයක් වෙන්නේ නැති කියලා සමහරු හිතන්න ඒ පසුබිම බලපෑවා කියලත් මේකේ යම් විදිහට කියවෙනවා. ඔව් ඒක තමයි මේකේ තියෙන අනිත් පැතිකඩ. අර පසුබිම් කතාවයි මේ නිශ්චිත සාක්ෂි නැතිකමයි එකතු වුණාම. අභිරහස තවත් වැඩි වෙනවා.
මූලාශ්‍රයේ තේගෙන යම් දේවල් කියන්නේ අර අන්තිම වතාවට ගුවන් විදුලි සම්බන්ධතාව තිබ්බ විලාව තැන වගේ දේවල් ගැනත් පොඩි පරස්පරතා වගේ දේවල්. ඔව් යම් කෙමුකෝ විවාදාත්මක කාරණා තිබුණා කියලා තිඟි කරනවා. ඒවත් එක්ක තමයි විකල්ප කතා ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ නිල වාර්තාවට එපිටින් යන කතා. හරියටම. සාක්ෂි නැති තැන මිනිස්සු තමන් දන්න දේවල් එකතු කරලා හිස්තැන් පුරවන්න හදනවනේ. ඉතින් මේ මූලාශ්‍රය පෙන්නන ඒ වගේ කරුණු අර මියගිය නැද්ද කියන අදහසට තවත් පණ දෙනවා. මට දෙක කියවදී තුනා. තව දෙයක් තමයි මේක කියවනවා අර සිද්ධියෙන් පස්සේ මතුවුණු එක කටගතා ගැනත්. නිකම් අහවල් රටේදී දැක්කා වගේ. ඔව් ඒ වගේ ඒවා. තහවුරු නොකරපු වාර්තා. ඒ වගේ දේවල් ගැනත් යම් ඉඩක් දීලා තියෙනව නේද? ඇත්ත නැත්ත කොහොම වෙතත් ඒ වගේ කතා පැතිරෙන එකෙන්ම පේනව නේද මේක මිනිස්සුන්ගේ ඔළුවල කොච්චර තදින් තියනවද කියලා. අනිවාර්යයෙන්ම. මූලාශ්‍රය ඒ වගේ දේවල් ගැන කියන එකෙන්ම පෙන්눔 කරන්නේ මේක වටා ගෙතුණු අර ජන ප්‍රවාද වගේ දේවල් වල ස්වභාවය. ලොකු ප්‍රසිද්ධ චරිතයක් එකපාරටම නැති වුණාම ඒ හිස්තැන පුරවන්න මිනිස්සු එක දේවල් හිතනවා. මූලාශ්‍රය ඒ කතා ඇත්තයි කියන නෙවෙයි ඒක දාන්නේ ඒත් ඒකෙන් පේනවා සමාජය කොහොමද මේක දකින්නේ තාමත් කුතුහලයෙන් ඉන්නේ කියලා. හරි. එතකොට අපි මේ ඔක්කොම එකට ගත්තම මේ මූලාශ්‍රයෙන් අපිට කියන්නේ උපාලි විජේවර්ධන මහත්මයාගේ ඉරණම ගැන තාම පැහැදිලි උත්තරයක් නෑ. ඒ වගේම ඒකට හේතු වෙච්ච කාරණා ඒ කියන්නේ සුන්බුන් නැති එක අර පසුබිම් කතාව සමහර විට තිබ්බ පරස්පර විස්තර මේවා තමයි මේ ප්‍රශ්නේ තාම තියෙන හේතුව කියලා. ඔව් ඒක තමයි ඒ කියන්නේ මූලාශ්‍රය උත්තරයක් දෙනවට වඩා ප්‍රශ්නය තාමත් අදාළ ඇයි කියන එක පහදලා දෙනවා වගේ. හරියටම. එතකොට මේ කතාවෙන් අපිට පොදුවේ ගන්න පුළුවන් පණිවිඩයක් තියවද? පොදුවේ ගත්තොත් මේකෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා අපි මිනිස්සු විදියක මේ වගේ නොවිසඳුණු අභිරහස් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ප්‍රසිද්ධ චරිත සම්බන්ධ වුණාම ඒ කතා කාලයක් යනකන් තියෙනවා. සමහර විට නිශ්චිත උත්තරයක් නැතිකම ඒ චරිතවලට යම් විදියක අමරණීය බවක් වගේ දෙයක් දෙනවා වෙන්නත් පුළුවන්. ඒකත් ඇත්ත. ඉතින් මේ මූලාශ්‍රය අහන මිය ගියේ නැද්ද කියන ප්‍රශ්නේ ඒක උපාලි විජේවර්ධන මහත්මයා ගැන විතරක්ම නෙවෙයි. සාක්ෂි අඩු වුණාම මිනිස්සු ඒ හිඩැස පුරවන්න හදන විදිය ගැනත් අපිට යමක් කියනවා.